ආයුබෝවන් අද අපි කතා කරන්නේ ලංකාවේ ගොඩනැගිල්ලක් හදනකොට අර සැලසුම් අනුමත කරගන්න එක ගැන. මේක ගොඩක් දෙනෙක්ට වැදගත් මාතෘකාවක්. ඔව් ඇත්තටම. අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය ඇත්තටම සම්පූර්ණ ක්‍රියාවලිය ගැන හොඳ විස්තරයක් දෙනවා. ඉතින් අපි මේ සාකච්ඡාවේදී බලමු මේකේ වැදගත්කම සම්බන්ධ ආයතන, පියවරවල්, අභියෝග වගේ දේවල්. හොඳයි. එහෙනම් අපි මුලින්ම කතා කරමු ඇයි මේ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්න එක මෙච්චර වැදගත් කියලා. නිකන් නීතියක් විතරද මේ? නෑ නෑ එහෙමම නෙවෙයි. ඒක නිකම්ම නීතියක් පිළිපැදීමකට වඩා ගොඩක් එහාගේ දෙයක්. ඇත්තටම ඒක තමන්ගේ ආයෝජනය අනාගතය මේ දෙකම ආරක්ෂා කරන කාරණයක්. ආයෝජනය ආරක්ෂා කරනවා කිව්වේ. මේමයි ප්‍රධානම දේ තමයි නීතියානුකූල බවයි දීපලේ වටිනාකමයි. අනුමත සැලැස්මක් කියන්නේ අර ඒ ඉදිකිරීමට ලැබෙන නීතිමය පිළිගැනීම. ඒ වගේම අන්තිමට අර ගන්න ඕන අනුකූලතා සහතිකයේ තියන්නේ COC එක ඒකට පදනම වෙන්නේ මේ අනුමතිය. COC එක. ඔව්. ඒක නැතුව ඉතින් දීපල විකුණන්න බෑ, ලෝන් එකක් ගන්න ඇපේට තියන්න බෑ, අයිතිය පවරන්නත් බෑ. ඒ කියන්නේ අනුමතිය නැත්තම් අර සල්ලි යට කරපු එකේ වටිනාකම හිර වෙනවා. ඒ කියන්නේ අනුමතිය කියන්නේ දීපලයේ වටිනාකම රැකගන්න, වැඩි කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. හරියටම හරි. අනික අනවසර ඉදිකිරීම කඩලා දාන්නත් පළාත් පාලන ආයතන වලට බලය තියෙනවා. ඒ නිසා නීත්‍යානුකූල පැත්ත ගොඩක් වැදගත්. ඒක ඇත්ත. අනික් කාරණේ තමයි මහජන සහ පෞද්ගලික ආරක්ෂාව. මේ අනුමති ක්‍රියාවලියේදී බලනවා සැලැස්ම ජාතික ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූලද කියලා. ඒ කියන්නේ අර ස්ට්‍රක්චර් එකේ ශක්තිය, ගිනි ආරක්ෂාව වගේ දේවල්. ඔව්. ව්‍යුහාත්මක ස්ථාවරත්වය, ගිනි ආරක්ෂාව, වාතාශ්‍රය මේ වගේ අත්‍යවශ්‍ය දේවල් හරියට තියෙනවද කියලා පරීක්ෂා වෙනවා. ඒකෙන් ඉතින් පාවිච්චි කරන අයගේ ආරක්ෂාව තහවුරු වෙනවා. ඒ වගේන නගර සැලසුම් කරනටත් මේක බලපානෝ නේද? ඒ කියන්නේ අර නේවාසික වාණිජ කලාප වෙන් කරන එක, පාරවල් වලට, පොදු පහසුකම් වලට ඉඩ වෙන් කරන එක. අනිවාර්යෙන්ම කලාපකරන නීති හරියට ක්‍රියාත්මක වෙන්නෙත් මේ අනුමත කිරීමේ ක්‍රියාවලිය හරහා තමයි. ඒකෙන් තමයි සැලසුම් සහගත සංවර්ධනයක් වෙන්නේ. නැත්තම් ඉතින් එක තැන්වල හිතුවට වඩා ගොඩනැගිලි හැදෙන්න පුළුවන්. හරි. එතකොට මේ අනුමතිය ගන්න ඕනේ කොහෙන්ද? කවුද මේ බලයේ තියෙන ආයතන? ඒක තීරණය වෙන්නේ ඉඩම තියෙන තැනයි හදන ගොඩනැගිල්ලේ ස්වභාවයයි අනුව. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා. ඒ කියන්නේ පළාත් පාලන ආයතන. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය UDA එක. එයාලා තමයි ලොකු ව්‍යාපෘති, විශේෂ සංවර්ධන කලාප වගේ ඒවට කෙලින්ම අනුමැතිය දෙන්නේ. ඒ වගේම රටේම ප්‍රතිපත්ති, රෙගුලාසි හදන්නේ එයාලා. එතකොට සමහර වෙලාවට අර වෙනත් ආයතන වලිනුත් අවසර ගන්න වෙන අවස්ථා තියෙනව නේද? මං අහලා තියෙනවා RDA, CCD, CEA වගේ තැන් ගැන. ඔව් ඒක ඇත්ත. දැන් ඉඩම තියෙන්නේ ප්‍රධාන පාරකට මූණලා නම් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඒ කියන්නේ RDA එකෙන් නිෂ්කාශනයක් ගන්න ඕන. පාරට තියෙන දුර වගේ දේවල් බලන්න වෙන්නේ නැති නේද? ඔව්. ඒ වගේම වෙරළ කලාපේ නම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු CCD එක එහෙම නැත්නම් පාරිසරිකව සංවේදී තැනක නම් මධ්‍යම පරිසර අධිකාරිය CE එක. ඒ වගේ තැන්වලින් අමතර නිෂ්කාශන ගන්න වෙනවා. හරි. එතකොට දැන් අපි දරනවා වැදගත්කමයි ආයතන ටිකයි. මේ සම්පූර්ණ ක්‍රියාවලියේ ඒ කියන්නේ පියවර ටික කොහොමද වෙන්නේ? ප්‍රධාන වශයෙන් අධීර 4ක් තියෙනවා කියන්න පුළුවන්. පළවෙනි එක තමයි పూర్ව අයදුම්පත් අවස්ථාව. ඒ කියන්නේ අයදුම් කරන්න කලින් කරන දේවල්. ඔව්. මෙතනදී වැදගත් වෙන්නේ ඉඩමේ නීතියමය පැත්ත තහවුරු කරගන්න එක. ඔප්පුව හරිද මායිම් හරිද බලන එක. ඊළඟට අනිවාර්යයෙන්ම වරලත් වාස්තු විද්‍යාඥයෙක් හරි සුදුසුකම් තියෙන වෘත්තියකෙක් හරි සම්බන්ධ කරගන්න ඕන සැලැස්ම හදාගන්න. හරි. ඒ වගේම අර කලින් කිව්ව අමතර නිෂ්කාශන RDA වගේ ඒව අවශ්‍යද කියලත් මේ මුල් අවස්ථාවේම බලලා තියාගන්න එක හොඳයි. හරි. ඒක පළවෙනි අදියර. ඊට පස්සේ දෙවෙනි අදියර තමයි ඒකර සකස් කරලා ආයුධම්පත බාර දෙන එක. මේකට ඉතින් අර ආයුධම්පත ඔප්පුවේ කොපියක්, මිනින්දෝරු සැලැස්ම, ගොඩනැගිලි සැලැස්ුම්, ඒ කියන්නේ ආකිටෙක්චරල් ඩ්‍රොයින්ග්ස්, අවශ්‍ය නම් ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ග්ස්, අර අමතර නිෂ්කාශන ලිපි මේ ඔක්කොම එකතු කරලා අදාළ ආයතනයට බාර දෙන්න ඕන.
ලිය කියවිලි ටික සම්පූර්ණ කරන එක. හ්ම්. තුන්වෙනි අදියර තුන්වැනියට වෙන්නේ තාක්ෂණික ඇගයීම සහ අනුමත කිරීම. මෙතනදී තමයි අර අදාළ ආයතනයේ ඉන්න තාක්ෂණික නිලධාරියෙක්, ඒ කියන්නේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් අපි දීපු සැලැස්ම රෙගියුලාසි එක්ක සසඳලා බලන්නේ. ශේස්ත්‍ර පරීක්ෂාවකුත් කරනවද එතකොට? ඔව්. අවශ්‍ය නම් යාළ ඇවිත් ඉඩම බලනවා, සයිට් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. ඊට පස්සේ අඩුපාඩු මොනවා හරි තිබ්බොත් සංශෝධන කරන්න කියලා දන්වනවා. එතකොට ඒව හදලා ආයෙ දෙන්න ඕන. ඔව්. ඒ සංශෝධනත් නිවැරදි කරාට පස්සේ තමයි අවසාන අනුමැතියයි ගොඩනැගිලි බලපත්‍රයයි දෙන්නේ. හරි. එතකොට හතරවෙනි අදියර හතරවෙනි එක තමයි පශ්චාත් අනුමැතිය සහ COC ලබා ගැනීම. ඒ කියන්නේ අනුමත කරපු සැලැස්මට අනුවම හරියට ගොඩනැගිල්ල හදලා වැඩ ඉවර වුණාම අර අනුකූලතා සහතිකය COC එක ඉල්ලුම් කරන එක. එතකොටත් ඇවිත් බලනවද? ඔව්. නිලධාරීන් ඇවිත් බලනා හැමදීම අර අනුමත කරපු ප්ලෑන් එකට අනුවමද කරලා තියෙන්නේ කියලා. එහෙම හරිනම් තමයි COC එක දෙන්නේ. ඒක ලැබුණම තමයි සම්පූර්ණ නීත්‍යානුකූල වෙන්නේ. මේ ක්‍රියාවලිය අහගෙන ඉන්නකොටත් ටිකක් සංකීර්ණය වගේ දැනෙනවා. අපේ මූලාශ්‍රවල තේනවද මේකෙදි මිනිස්සු මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවද කියලා? ඔව්. ප්‍රධානම දේ තමයි ප්‍රමාද වීම. ගොඩක් වෙලාවට ලිය කියවිලි හරියට සම්පූර්ණ නැති එක, එහෙම නැත්නම් නීති රීති ගැන හරියට දන්නේ නැති එක. මේ වගේ දේවල් නිසා පරක්කු වෙනවා. සමහර විට අර වෙන ආයතන වලින් ගන්න නිෂ්කාශනය පරක්කුණාත් එදි නේද? වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ වගේම සමහර වෙලාවට නීති රීති වෙනස් වෙනවා. එතකොටත් ප්‍රශ්න එනවා. ඊඩමේ මායිම් ප්‍රශ්නයක් තිබ්බොත් ඒක විසඳ ගන්නකම්ම ප්ලෑන් එක අනුමත කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේවට මොනවද කරන්න පුළුවන් විසඳුම්? හොඳම දේ තමයි මුලින් ඉඳලම හරියට කරන එක. ඒ කියන්නේ අවශ්‍ය හැම ලියවිල්ලක්ම නිවැරදිද සම්පූර්ණම බාර දෙන එක. ඊළඟට පළපුරුදු වරලත් වෘත්තියකෙක්, වාස්තු විද්‍යාඥයෙක් හරි ඉංජිනේරුවෙක් හරි එයාගේ සහාය ගන්න එක ගොඩක් වැදගත්. අනික් දේ තමයි ආයුධම් කරන්නත් කලින් අදාළ ආයතනයේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් එක්ක කතා කරලා මූලික උපදෙස් ටිකක් අරගන්න එක. ඒකෙන් ගොඩක් ප්‍රශ්න මගේ හරවා ගන්න පුළුවන්. අද අපි මේ කතා කරපු කාරණා අනුව පැහැදිලි මේ ගොඩනැගිලි සැලසුම් අනුමැතිය කියන එක නිකම්ම නීතිපය බාධකයක් විදිහට දකින්න හොඳ නැහැ. ඒක තමන්ගේ දේපැලේ නීත්‍යානුකූල බව, ආරක්ෂාව, ඒ වගේම දිගුකාලීන වටිනාකම තහවුරු කරන අත්‍යවශ්‍ය ආයෝජනයක්. ඇත්තම. ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට හරියට කරුණු දැනගෙන ක්‍රමානුකූලව වෘත්තීය සහායත් අරගෙන මේක කරගන්න පුළුවන්. ඔව්. අවසාන වශයෙන් තව එක දෙයක් එකතු කරන්නම්. අපි මේ කතා කරියේ නීතියට අනුකූල වෙන එක ගැනනේ. ඒත් ඊට එහා ගිහින් හිතන්න දෙයක් තියෙනවා. ඒ මොකද? මේ සමස්ත අනුමත කිරීමේ ක්‍රියාවලිය ලංකාවේ තියෙන පුළුල් තිරසාර සංවර්ධන ඉලක්ක එක කියන්නේ අර පරිසර හිතකාමී බව, බලශක්ති කාර්යක්ෂමතාව වගේ දේවල් එක්ක එහෙම නැත්නම් අනාගත නාගරික සැලසුම් කරන ප්‍රවණතාව එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ සම්බන්ධ තව ශක්තිමත් කරන්න මොනවද කරන්න පුළුවන් කියන එක ගැනත් අපි හිතන එක වටිනවා. නිකම්ම අනුමැතිය ගන්නවට වඩා ඒකෙන් රටේ ලොකු පින්තූරයට දායක වෙන්නේ කොහොමද කියලාත් බලන්න පුළුවන්. ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්.